සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ වෙනස් විදිහකට හදන බෝංචි රෙසිපි එකක්. ගෙදර උයන්න දෙයක් නැති දවසට, ඒ වගේම පොල් නැති දවසකට, අද නම් උයන්න බෑ කියලා හිතුන දවසකට, ඒ වගේ දවස් ඕන තරම් අපිට තියෙනවනේ. අන්න ඒ වගේ දවසකට ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් තමයි මේක. මේ බෝංචි එක හදන්න මෙන්න මේ ටික තමයි ඕන කරන්නේ. හරිම ඉක්මනින් විනාඩි 10ක් විතර යනකොට අපිට මේක හදාගත්ත හැකියි. එහෙනම් අපි බලමු මේක හදන විදිහ. ඉස්සෙල්ලා මම මේ විදිහේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. ඒ තෙල් ටික රත් වෙගෙන එනකොට මේ විදිහට ලියාගත්තු ලුණු ටික, කරපිංචා ටික, රම්පේ කෑල්ල, අමු මිරිස් කරල් දෙකක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක ටිකක් තෙලේ හොඳට ටෙම්පරාදු වෙගෙන එනකොට ඒකට මම මේ කපාගත්තු සොසේජස් ටිකක් එකතු කරගන්නවා. මෙතනදී ඔයාලට සොසේජස් වෙනුවට උම්බලකඩ දාන්න පුළුවන්. ඒ වගේම තව මස් උනත් දාන්න පුළුවන්. මස් දානවා නම් ටිකක් බැදගෙන මේකට එකතු කරගන්න. ඒ වගේම ඔයාලත් මේ වගේ හිතෙන දේවල් දාලා හදපු කෑම වලින් හොඳටම රසටම ආපු කෑම එක මොකද්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ මේක අපි ටිකක් ටෙම්පරාදු වෙන්න ඇරලා අපි කපාගත්තු බෝංචි ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරගන්න. ලිපේ ගින්දර වැඩි කරලා විනාඩි 2ක් විතර මේක මේ විදිහට හොඳට කලවම් කරගන්න ගමන් උයා ගන්න. ඊට පස්සේ මේකට මම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. කෑලි මිරිස් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. මිරිස් කුඩුත් තේ හැඳි කාලක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ කහ කුඩු ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕන. තේ හැඳි කාලට චුට්ටක් වැඩියෙන් වගේ එකතු කරගන්න. මේකට මිරිස් 3-5 වැඩිය දාගන්න එපා. එතකොට මේ බෝංචි එකේ රස නැතුව යනවා. බොහොම පොඩ්ඩක් දාගන්න මේ විදිහට. මේ මිරිස් කුඩු කෑලි මිරිස් මම එකතු කරගත්තේ ග්‍රෑම් 250ක බෝංචි ප්‍රමාණයකට. ඊට පස්සේ මේ විදිහට පියනකින් වහලා විනාඩි 5ක් විතර මද ගින්දරේ තියෙනවා. මේ විනාඩි 5කට පස්සේ දැන් මේක අපි ටිකක් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ බෝංචි එක ඕනවට වැඩිය තඹ ගන්න එපා. එතකොට මේකේ රස නැතුව යනවා. දැන් මේක අපි හදලා ඉවරයි. මේ තියෙන අපි හදාගත්තු බෝංචි එක. හරිම රසයි මේ විදිහට හදාගත්තාම ඔයාලට ඉක්මනටම හදාගන්න පුළුවන්. ඒ වගේම උණු බත් ටිකක් එක්ක මේක විතරක් දාගෙන කන්න පුළුවන්. ඉතින් හරිම රසයි. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදත් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.